අද අපි වෙන්නන්නේ යන්නේ පෘතුගාලේ කොහොමද අපි වාහනයක් හොදන්නේ වොෂ් කරන්නේ කියලා. කොල්ලෝ ටික ඇවිල්ලා ඉන්නේ ආයේ ඉතින් අපේ දමිත් තමයි අපේ නියමුවා ටීම් එකේ ඉන්නේ. වයිපර් දෙක කියනවා. ඇයි බැයිද? වයිපර් දෙක කියනවා නෑ අපේ කොරට් එකේ වල. දැන් ආයෙ උස්සන්න බෑ. ඔන්න වාහනේ එන්න වේනවා. ඔන්න ඔය තමයි තියෙන්නේ. අපි බලමු මොකද දමියා. දමියාගේ වැඩ ටික කොහොමද කියලා. අල්ලි දාන්නේ කොතේ? අල්ලි තාන් අතින් දාන්නේ. පරින්දා හිතෝ කියන්නේ එදා පරින්දා අපිට එන ගෙලියක් වුණා නේ බා. ඔව්. එකක් දාගෙන ඉතල හොයා ගන්න බැරුව. මේක අල්ලගන්න මම තියන්න. ඉතල වතුර පාරක් අල්ලලා. අरे देखो ना बेकी में दिन दे एकदम बेकी दाम मदीन ना ओ मदीन ना बोले ගත්තද ඒ ඕෆ් වුණා ඕෆ් නෑ ඔය අර දිගැලක් තක පොඟ ගන්න ඕනේ ලබන් වලින් අරකි තියෙන. තේරුණාද? නැත්නම් වාහනේ හීරෙනවා පුතා. අත්දැකීමෙන් කියන වාහන හොදලා. ගොඩක් වෙලාවට මෙහෙම තමයි වාහන හොදගන්නේ. අපිට තියෙන ටයිම් එකත් එක්ක සහ බජට් එකත් එක්ක අපි සෙල්ෆ් සර්විස් දාලා තමයි වාහන හොදගන්නේ.
මොකද ඉතින් වෙන රටවල ඉන්න අය ගොඩක් වෙලාවට බලන්න ඉතින් අපේ හිතේ තියෙන සල්ලි කී හරි තුරු කරගන්නනේ. ඒ හින්දා ඉතින් අපි හැමදාම මේ විදිහට තමයි වාහනේ හොදගන්නේ. මෙන්න දැන් කොහොමද වාහනේ තිබුණේ? දැන් ඔන්න තත්ත්වේ. කොහොමද ලංකාව වගේම තමයි ඉතින්. මම වාහනේ හොදාගත්ත ජීප් එකේ යුරෝ 3කට වාහනේ හොදාගත්තා අපි. ඔතාගත්තා? මේසි ඔතාගත්තා. කාර් එක ඇතුළේ සුද්ධ ගන්න තමයි ඊළඟට කැරිම ගේමක් දෙන්න වෙන්නේ.